වයස අවුරුදු 35ත් 45ත් අතර අයට හොඳම උපදෙස් තුනක්. වයස අවුරුදු 35ත් 45ත් යනු වෘත්තීය, පෞල් සහ පෞද්ගලික යහපැවැත්මේ උච්චතම අවධියයි. මෙම කාලය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට උපකාරී වන ප්‍රධාන උපදෙස් තුනක් මෙන්න. අංක 1. මූල්‍ය ස්ථාවරත්වය සහ අනාගතය සැලසුම් කිරීම. විශ්‍රාම සැලසුම් ශක්තිමත් කරන්න. විශ්‍රාම ගිණුම්වලට උපරිමයෙන් දායක වී විශාලතම මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගන්න. ණය කළමනාකරණය. අධික පොලී ණය එනම් ක්‍රෙඩිට් කාඩ් වැනි ණය ඉක්මනින් අවසන් කර නිවාස ණයක් වැනි හොඳ ණය කළමනාකරණය කරගන්න. ආයෝජන විවිධාංගීකරණය. කොටස්, බැඳුම් කර, දේපල සහ ස්ථාවර තැන්පතු වැනි විවිධ අංශවල ආයෝජනය කරන්න. අංක 2. සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දීම. ක්‍රියාශීලී වන්න. දිනපතා අවම වශයෙන් විනාඩි 30ක මධ්‍යස්ථ ව්‍යායාම කර සෞඛ්‍ය සම්පන්න සමබරතාවයක් පවත්වා ගන්න. නිතිපතා වෛද්‍ය පරීක්ෂණ. ඔබගේ කොලෙස්ටරෝල්, රුධිර පීඩනය, දියවැඩියාව සහ පිළිකා පරීක්ෂණ වැනි වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ අනිවාර්යෙන්ම සිදු කරගන්න. මානසික යහපැවැත්ම. ආතතිය කළමනාකරණය කරගන්න. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න සහ අවශ්‍ය නම් උපදේශනය ලබා ගන්න. අංක 3. නිරන්තරයෙන් ඉගෙනීම සහ කුසලතා වැඩි දියුණු කිරීම. නව කුසලතා ලබා ගන්න. වෘත්තියට අදාළ නවතම තාක්ෂණයන්, මෘදුකාංග හෝ කළමනාකරණ කුසලතා ඉගෙන ගනිමින් අඛණ්ඩව අධ්‍යාපනයේ නිරත වන්න. සම්බන්ධතා පවත්වා ගන්න. වෘත්තීය සහ පෞද්ගලික සම්බන්ධතා ජාලය පුළුල් කරන්න. වැඩ ජීවිතය සමබරතාවය. වෘත්තීය අරමුණු ලුහුබැඳීමේදී පවුල සහ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වා ගන්න. මෙම උපදෙස් මගින් ඔබට වඩාත් සාර්ථක හා සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇත.